හරි හරි බං ඒක අවුලක් නැහැ. නැති වෙලාවට උදව් කරන්න මම යාළුකම් තියෙන්න ඕනේ. සදියා අඩු මොකක් හරි ප්‍රශ්නයක්ද බං ඔච්චරම කල්පනා කරන්න උඹ? ප්‍රශ්නයක් ඉතින් නෑ කියලාත් නෑ බං. සල්ලි ප්‍රශ්න තමා. අඩු මොනවද බයි උඹට තියෙන සල්ලි ප්‍රශ්න? මට පුළුවන් විදිහට මම උදව් කරන්නම්. කියපන්කෝ බලන්න. මාස දෙකකින් ගෙදර රෙන්ට් එක මැදලත් නෑ බං. ඒ මැදට ජොබ් එකක් නැති වුණා. ඔබ ගාව ගන්න නැද්ද බං රුපියල් 50000ක් විතර? මං සල්ලි ගත්ත එක උඹට දෙනවා බං. අඩු මල්ලගත් මේ වෙලාවේ ලොකුවට සල්ලි නෑ බං. මගේ මේ මාලේවත් තියලා උඹේ ණය ටික බේරගනින්කෝ. අඩු උඹට ගොඩක් පින් බං. මං සල්ලි ලැබුණේ ගාම්බට මේක ඉක්මනටම බේරලා දෙනවා. ගොඩක් පින් බං උඹට. හරි හරි බං ඒක අවුලක් නැහැ. නැති වෙලාවට උදව් කරන්න මම යාළුකම් තියෙන්න ඕනේ. අරු අතවත් අප්පා මාලේ බේරයිද දන්නේ නැහැ. කෝල් එකක් කරන් බලමු. අප්පෝ අරු නේද කෝල් කරන්නේ අප්පා. කට් කරලා දාන්න ඕන. ඕකයි මාලේ බේරන්න මඩ වෙලා නැහැ. හෙලෝ කට්ටිය කොහමද ඉතින් මම මේකම් කරේ ගොඩක්ම කොමඩි වීඩියෝ. ඉතින් මම කොමඩි වීඩියෝ වලින් එහා එකක් සමාජයට ආදර්ශයක් දෙන වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. ඉතින් මම මේ වීඩියෝ එක වෙනුවෙන් රිවිව් එකකුත් ගේන්න කියලා තමයි කල්පනා කරේ. මේ වෙනකන් වෙන YouTubersලා මම නම් දැකලා නැහැ සාමාන්‍ය වීඩියෝ එකකුත් කරලා රිවිව් එකකුත් කරනවා. ඉතින් මම මේ රිවිව් එකෙන් කියන්නේ මේ වීඩියෝ එක ගැන කියවෙන්නේ අපි සමාජයට කියපුවාම යාළුවෝ ආශ්‍රය කරද්දී යාළුවෝ වේවා කවුරු වේවා අපි ගොඩක්ම මේ කෙනෙක්ම විශ්වාස කරනවා උන්ට වැඩිය. විශ්වාස කරලා අපි ළඟ තියෙන වටිනම දේ වුණත් ඒ කට්ටියට දෙනවා. ඉතින් එහෙම දීලා අවසානට අපිට ඒ දුන්න දේ පවා අවසානට අපිට නැති වෙලා යනවා. යාළුවෝ වේවා කවුරු හෝ වේවා විශ්වාස කරද්දී ඒක ගානකට විශ්වාස කරන්න කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් සමාජය ගත්තාම හොඳ මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන්. ඉතින් 180ක් 90ක්ම ඉන්නේ හොඳ නැති මිනිස්සු. ඒ කියන්නේ අනික් කට්ටිය රවට්ටන මේ වගේ මිනිස්සුමයි ඉන්නේ. ඉතින් මම මේක බලන ඔයාලටත් කියන්නේ කෙනෙක් ආශ්‍රය කරද්දී ඕන්ටඩි විශ්වාස කරන්න එපා. ඉතින් හරිසමින් ආශ්‍රය කරන්න. ඒ වගේ තමයි ඉතින් ගොඩක් වැඩිහිටිය අය මේකේ බලන ඇති මේ වීඩියෝ එක. ඉතින් ඒ කට්ටියත් අලුත් පරම්පරාවට උපදෙසක් දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ඉතින් කට්ටියම කමෙන්ට් කරන් යන්න. ඔයාට මේ වීඩියෝ එක වටිනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එක සහ කියන්නේ අර්ථවත් වීඩියෝ සහ රිවිව් වලින් නැවතත් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.